ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6ද තුන්වන පදයේ ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? හරි. කොහොමද හදන්නේ? ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6යි. right. A2 සමානයි AR. ඍණ 6යි කියලා කියනවා. ඍණ 6 සමානයි. මේක වගේ පළවෙනි ප්‍රකාශය. ඊළඟට කියනවා තුන්වන පදයේ ඍණ 12යි කියලා. තුන්වන පදය සමානයි ඍණ 12යි. ඍණ 12යි AR වර්ගය. මේක මගේ දෙවෙනි ප්‍රකාශය. දැන් අපෙන් අහන්නේ මෙම ශ්‍රේණිය පස්වන පදය කුමක්ද කියලා. පස්වන පදය. ඒ කියන්නේ T5 අපෙන් අහනවා අපි දන්නේ කීයද කියලා. AR 4. පස්වන පදේ තමයි අපෙන් අහන්නේ. right. මොකද කරන්නේ? අපිට පුළුවන් දෙවෙනි ප්‍රකාශයෙන් පළවෙනි එකෙන් බෙදන්න. දෙවෙනි ප්‍රකාශය පළවෙනි එකෙන් බෙදුවම අපිට එනවා ඒට සුළු වෙනවා r වර්ගයට r ට r වර්ගය සුළු වෙනවා. ඒතර r ඉතිරි වෙනවා. r අගය එනවා 12 6න් බෙදුවම ධන 2යි කියලා. ඒතර අපි r වල අගය මනෝමයම හදාගත්තා. r සමානයි ධන 2යි. right. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක ආදේශ කරන්න. මේක ආදේශ කරාට පස්සේ අපිට a වල අගය එනවා. a වල අගය එනවා කීයක් කියලාද? ඍණ 3ක් කියලා. right. a වල අගය අපිට එනවා ඍණ 3ක් කියලා. අපි ඒකත් හොයාගත්තා. දැන් ගන්න ලේසි. කිලිම මේකට ආදේශ කරන්නයි තියෙන්නේ. අපි ආදේශ කරමු. ඍණ 3 වැඩි කිරීම r කියන්නේ 2. 2 4 බලය කියන්නේ 2 4 8 16 මේකෙන් එනවා අපිට ඍණ 48. ඔව්. ඍණ 48 තමයි උත්තරේ. හරි. එච්චරයි.